මචං එහෙම එකක් නෙමෙයි. මම යන්න ඕනේ. උඹලා දන්නවනේ මම කෙල්ලෙක් කරන් ආවා. මට එන්න වගකීමක් තියෙනවා. සෝනුවා මාව ඉස්සරහන් බස්සා යමන්. ඔය ගේම ගෙවුවට මුන්දෙනට කීයක් හරි දීපන් ඈ. හරි බං හරි. මෙන්න මාමට අත්‍රයිද පා. අයියා කවුද තොපි කවුද? අම්මා මේ දොරලින්ද? අම්මා වලචරේ අතහරපන් මාව. අම්මා ඇතුලේ මොකද වෙන්නේ? එපා මාව බේරගන්න. නංගියා හව් පිස්සෙක් අය කොහෙද යන්නේ? අතරපා අම්මා ඇතුලේ මොකද වෙන්නේ? ඇවිල්ලා යන්න දොර වහලා තියෙන්නේ. අරින්න දොර. මොඩේ ටිකක් ඉඳපන්. මම ලොකු ගේමක් ගහලා තියෙන්නේ. එයා කාමරේ ඇතුලේනේ. ඇතුලේ මොකද වෙන්නේ කියන්නේ මට? මං උඹගේ අම්මා මට පිටින් උඹට යන්න බෑ. තේරුණානේ? අනික මෙතන වෙන්න නම් මට ඕන දේ. බැල්ලි තෝ මාවා පණ්ඩ. ඒ ඉඳපන් උඹ කොහෙද යන්නේ? මොඩයා හම්බ කරගන්න පුළුවන් අය හම්බ කරගන්න නැතුව මේකේ ආරක්ෂා කරන්න යනවා. අනේ සෝරි නංගි මට සමා වෙන්න. ඔයාට කිසි කරදරයක් උනේ නෑ නේද? අම්මා මොනවද මේ ඔයා කරන වැඩ? ඇයි උඹලා මට මෙහෙම කරන්නේ? උඹට සල්ලි ඕනද? උඹට සල්ලි ඕන නම් මගේ තාත්තට කතා කරලා ඉල්ලපන්. උඹට දෙයි. අන්න හරි සල්ලි තමයි ඕනේ. අපේ ගොම්බුරුවට ඒක තේරෙන්නේ නැති එකනේ වැඩේ. ජෙනියාගේ මොනාදනේ මේ විලිලැජ්ජ නැති වැඩ? කොල්ලෝ මේ වැඩේ අපි ඉවරයක් කරමු. ඕකේ දාලා ඵලයන්කෝ එළියට. මහත්තයා උඹ දන්නව නේද මං ගැන? මේ මං ගනුදෙනු කරන්නේ උඹලගේ අම්මා එක්ක මිසක් උඹ එක්ක නෙමෙයි. උඹ පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියොත් හොඳයි. අනිත් එක මගේ පුතා ගෙදරට පැන්නේ උඹ කියලාත් මම දන්නවා. අම්මා මං කිව්වේ නෑ බං. මහත්තයා මේ බොරුණක් කියන්න එපා ඈ. ජෙනියාගේ කොල්ලා හිරපත් කනවා දකින්න ආසද? මේ උඹ හොඳේ කාලාගේ යමන්කෝ එළියට. මම මැච් එකක් ගහලා දෙන්නම්. දන්නවනේ මං කවුද කියලා? අම්මු සති. කේප වස්සා උඹගේ පුතා ගෙදරට පැනපු එක උ දන්නවා. අම්මේ ඇති. ඔයා නේද ඒකට කිව්වේ? මම කිව්වේ නෑ බං. උඹට කිව්වනේ දැන් මං. ඔයා අම්මතියා ගැන මන් නොදන්න නෑයි. පුතාගෙන් හොරකම් කරන එක ඕක. මං හොරකම් කරපු සල්ලි වලින් ඌට වැඩක් නෑ. ඌට ඕන මෙයාව. හරි මගේ පුතේ. ඔබ කියපන් බලන්න දැන් ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ කියලා. මං මෙයාව බඳිනවා. මොකක්ද ඔබ කිව්වේ? මේ කිය බඳලා පින්වන්ත ජීවිතයක් ගත කරන්නද ඔබ යන්නේ? තමුසලා කවුද? ඇයි මෙහෙම කරන්නේ මට තේරෙන්නේ නෑ. නංගි අපි කවුද? ඒ හැමදේම මං ඔයාලට කියන්නම්. එපා මට ඔයාලා ගැන දැනගන්න ඕනේ නෑ. මට දැනගන්න ඕනේ ඇයි මාව මෙහෙට ගෙනාවේ කියන එක විතරයි. උඹ ගෙනාවේ පානක් කියලා මල් පූජා කරන්න නෙමෙයි. උඹගෙන් වැඩ ගන්න. හා පුරා කියලා ගන්න ගිය පළවෙනි වැඩේ කෑවා. මම උඹට එකක් කියන්නම් කාලිංග. මේකේ බැඳයි කියලා උඹගේ හොරකම් මැනකම් එකක්වත් නවත්තන්න ලෑස්ති වෙන්න එපා. අල්ලන්න එපා මාව. තමුසලා හොරු. තමුසලා ජනා මිනිස්සු. අල්ලන්න එපා මාව. ජනා මෙතනින් ජනවා. අපි හොරු කොටින්ම කියනවා නම් රටේ නම ගිය ජනම ජනා මංකොල්ල කාරයෝ. අපිට ඉතින් ආදරය කරන්න බැරිද? හරි නංගි මං ඔයාලට හැමදේම කියන්නම්. අපි කොහොමද මේ තත්ත්වයට පත් වුනේ කියලා මං ඔයාලට කියන්නම්. මම කතාව ටිකක් අහන්න. ඔයා ඒක නැකමැති වුණොත් මං ඔයාව මේ දැම්ම ඔයාලා ගෙදරටම ගිහින් ගන්නවා නංගි. ටිකක් අහන්න මගේ කතාව. අම්මේ ඇයි පුතා මේ ඉන්දි කට්ටා කොහෙන්ද? ගර්ල් නන්දලා ගෙදරින් හොරකම් කරේ. දැක්කේ නැද්ද? එයා මම හිටියේ. මහල ඉවරලා කැලෙන්ඩරේ ගැහුවා. මං ෂේප් එකේ ගලන්න ආවා. අම්මෝ බూరు පැටියා කරන වැඩ ඕක ගිහින් ගහන්න අපේ කැලෙන්ඩරේ. අම්මේ ගර්ල් නන්දලා නූල් පන්දු විතන් තියෙනවා. මම එදා ඒ නොදැන කරපු චූටි හොරකම මගේ අම්මා නැවැත්තුවේ නෑ.
ඊට පස්සේ මං ඊට වඩා ලොකු හොරකමක් කරා. අල්ල බලලා හොරෙක් අල්ල බලලා ඔහෙට බං දුවන්න බං අල්ල බං අම්මේ මොකද පුතා මේ කලබලේ? අම්මා මගේ පස්සෙන් මිනිස්සු වගේ පන්නනවා. දැක්කෙත් නෑ දන්නෙත් නෑ කියන්නේ. අයියෝ දෙයියනේ උඹ කියලා අඳුරගත්තද? ඔව් මං හැංගෙනවා. දුවන උඩට සුමතිය දැක්කනේ. හරි පුතේ උඹ හැංගියන්කෝ මං බලා ගන්න. එහෙම කොහොමද අපේ කොල්ලගේ පස්සෙන් යනවන්නේ? කොල්ලෝ එළියට බෑපන් ගියස් ඉන්නවා නම් අයියා දැන් අපේ කොල්ලා හොයන්නේ. අපේ අම්මා ඒකත් හරි සතුටින් බාරගත්තා. මම ඊට පස්සේ හිතුවේ අම්මගේ සතුට ගැන විතරයි. මම හොරකම් කරන් එනකොට ඒව බල අම්මා ගොඩාක් සතුටු වෙනවා. මාව ගොඩාක් අගය කරනවා. මට ඒකට ඉතින් හරි ආසයි. අම්මා මේ බඩු ෂා මරුනේ මාර ගේමක් අම්මේ ගැහුවේ ඊයේ මං දැනගත්තා රෑ අපිට තියලා මොකක් හරි ගේමක් ගහන්න ඇති කියලා. කොදියම් බලන්න චේන් එක. ආ මේක මාර්කට වැඩි තියනවා නේ කොල්ලෝ. ඔය ෆෝන් එකේ සිම් ගාවලා ෆෝන් එක ඕෆ් කරපන්. ඒව කරලා තියන්නේ අම්මා. හරි කොල්ලෝ මම මේව හංගන්න. ඔය ෆෝන් එක විකුණනවද? විකුණමු නේ අම්මා. තියන් ඉන්න බෑනේ. විකුණපන්. අනිත් අපට කරන්න ඒවා අහුවෙයි. ඊට පස්සේ මගේ අම්මව ගොඩාක් සතුටු කරන්න ඕන නිසා මම ලොකු හොරකමක් කරා. ඒකත් ඇත්තටම සාර්ථකයි. දිගටම හොරකම් කරන්න පටන් ගත්තා. දන්නේම නැතුව අපි පොලිසියට අහු වුණා. එදා තමයි මම පළවෙනි පාරට කූඩුවේ läග්ගේ. කොහොම හරි පොලිසියට තියෙන බයක් නැති වුණා. හිරගෙදර නිකන් මට මේ ගේ වගේ. මට ඊට පස්සේ අවුරුද්දකට පස්සේ අප හම්බුණා. ඒත් මං හොරකම් කරන එක නැවැත්තුවේ නෑ. හිරේ යනවා අම්මා අප තියෙනවා මං එළියට එනවා. ආයෙ හොරකම් කරනවා ආයෙ හිරේ යනවා. අම්මා අප තියෙනවා මං එළියට එනවා. ඒක නිකන් හරියට චක්‍රයක් වගේ. මගේ තාත්තා දැන් අවුරුදු ගාණක් හිරේ. එයාත් හොරේ. මං දන්නේ ඔයා මගේ කතාව කොහොම තේරුම් ගනීද කියලා. මට උනේ ඕකයි. නංගි ඔයා මාව තේරුම් ගත්තද? ඔව් ඔයා ගොඩාක් හොඳ කෙනෙක්. දෙමව්පිය නිසා විනාශ වෙලා තියෙන්නේ. කියන්නේ මම මොකද කරන්න ඕනේ? මම මේ හැම දෙයක්ම නවත්තනවා ඔයා කියනවනම්. ඔයා මං කියන විදිහට වැඩ කරනවද? ඔව් මම මොකද කරන්න ඕනේ? මාව මෙතනින් යවන්න. මං ඔයත් එක්ක ඉන්නවා. මං ඔයාට පොරොන්දු වෙනවා. බෑ මං කොහමද ඒක විශ්වාස කරන්නේ? ඒ කියන්නේ ඔයාට මාව විශ්වාස නැහැ. විශ්වාසත් නැහැ. ඒත් මාව උස්සන් ආවේ ආදරය කරන්න කියලා කියන්නේ. හරි. මං ඔයා කියන දේ කරන්න. හරි මට යන්න දෙන්න. මාව තියන් හිටියා කියලා ඇති වැඩක් නැහැ. මගේ අම්මයි තාත්තයි ගොඩාක් බය වෙලා ඇති. ඔයා මට ආදරෙයිද? ඔව්. ඔයා ආදරය කරන කෙනාට මෙහෙම සලකන එක වැරදි නේද? දැක්කනේ අද වෙන්න ගිය දේ. මං කොහොමද මේ ගෙදර ඉන්නේ? හරි මං ඔයා ගත්තනින්ම ගිහලා බස්සන්න. ඒත් තව දෙයක්. මොකද්ද? මාව අමතක කරන්න එපා. අනිත් එක තමයි මේ වෙච්ච කිසි දෙයක් ඔයාගේ අම්මා තාත්තටවත් කාටවත්ම දැනගන්න තියන්න එපා. හරි මාව දැන් ගිහින් අරින්න ප්ලීස්. යමු. දැන් ඔබ මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? උඹ යමන් බං මෙතනින්. හරි මං යන්නත් අද වැඩේ මොකද කරන්න කියපන්කෝ. මං ආයෙ හොරකම් කරන්නේ නෑ. මොකක් උඹගේ මොලේ විකාර වෙලාද? මං කිව්වනේ මං ආයෙ හොරකම් කරන්නේ නෑ. මං එයාට පොරොන්දු වුණා. මේ මචං පිස්සෙක් වෙන්න එපා. ඒක අපිට කන්න දෙන්නේ නෑනේ. අපි හොරකම් කරොත් තමයි අපි කන්නේ. නැතුව අපිට කවුරුත් දෙන්නේ නෑ. අපිට පුළුවන් සාධාරණ විදිහට හම්බ කරන්න. මේ රටේ ඕන තරම් ජොබ් තියෙනවා. උඹට ජොබ් එකක් කරන්න සුදුසුකම් තියෙනවද?
ඔන්න මචං අපි හැමෝටම වැරදුනේ ඔන්න එතන. අපි ඉගෙන ගත්තේ නෑ කියලා අපි හොරු වෙන්න ඕනද? අපි හොරු විදියට හංගඩු ගහලා ඉවරයි. අපි හැමදාම කරේ හොරකම් කරන එක. ඒක ඉස්සරහට එහෙමයි. උඹ කෙල්ලකින් දැක නැවතුවා කියලා අපි ඒක නවත්තන්නේ නෑ. උඹලගේ අම්මා කියන කතාව හරි. ඒකේ උඹ වෙනස් කරලා තියෙන්නේ. අනිත් එක කාලින්ද උඹ වගේ පට්ට හොරෙකුට ඒකේ කවදාවත් කැමති වෙන්නේ නෑ බං. උඹට මං තව පැය කාලක් දෙන්න. හොඳට හිතලා මාත් එක්ක වරෙන් යන්න මේ වැඩේ කරන්න. අම්මට මොක උනේ ගිය වැඩේ? මොක බං අර විරෝ පට්ටම් ගහලා ඉන්නේ? වැඩක් නෑ ආන්ටි කියලා. ඇයි මොකද උනේ? වත්තටත් පැනලා ගේ දැකත් මූ පැන්නේ නෑනේ ආන්ටි. බෑ කිව්වනේ. මොකක් වත්තට පැනලා ගෙට පැන්නේ නැද්ද මූ? නෑනේ ආන්ටි. ඒ ගෙදර මිනිස්සු ට්‍රිප් එකක් ගිහිල්ලා අපේ chance එකද වැඩක් නෑ කියලා මත්තන් එපා වෙලා ඉන්නේ. ආබං වසන්ත අර සුමුදෝ එක්ක යන්න බෑ. මූ මේ කෙල්ලකින්ද ගෙම්බෙක් වෙලා ඉන්නේ. කාලින්ග මෙහෙමනේ. වැඩක් නෑ ආන්ටි. ඌ අන්ධ වෙලා ඉන්නේ. අර හිරේ ඉන්න හයිතර මිනිහාගේ නම ගෙනියන්න ඕනේ මූ. මට පේන්නේ ඒකත් කඩප්පුලි කරලා දායි වගේ මේක. ආන්ටි මාමට අප ගන්න බැරිද? මාමට අප ගන්න පුළුවන් නම් වසන්ත මම මේක දින් ගහලා ඕනවා. අම්මා එලවන්න ඕන නෑ. මම යන්න. අයියා උසන් ආපු කුමාරිය හැමි එන්න කිව්වද ඔබට ඒකේ ගෙදර? අපේ තියෙන හොඳ කමට එයා මාව බ්ලොක් කරලා කවුද කියන්නේ නම් හොරෙකුට කැමති වෙන්නේ? උඹව හදන්න බෑ බං. අම්මා කියන්න බලන්න අපි මොනවාද මේ ගෙදර මහන්සි වෙලා අරන් තියන්නේ කියලා. නෑ මුකුත්ම නෑ. සේරම තියෙන හොර බඩු. අපි හැමදාම කරේ හොරකම් කරන එකනේ. අහිංසක මිනිසුන්ගේ හොරකම් කරලා අපි හොඳට කාලා බීලා ඇඳලා ඉන්නවා. ඒක හරිද කියන්න අම්මේ? අර මුගේ මයින්ඩ් එක බලපංග වසන්තයා මුගේ කතාව. හොරකම් හරි කරේ මොඩේ මහන්සි වෙලා බුරුවෙක් වෙන්න එපා. ඵලයන් මේ වසන්තයත් එක්ක ගිහිල්ලා වැඩේ කරපන්. වසන්ත උඹ යමන්. කොහෙද උඹ යන්න කියන්නේ? උඹ යන්න කියන්නේ ගෙදර. ඒ කියන්නේ උඹ අද වැඩේට යන්නේ නෑ. මං ආයේ හොරකම් කරන්නේ නෑ අම්මේ. ඒක මං නැවතුවා. මට ආයෙ කියන්න එපා. වසන්තයා යමන් අපි දෙන්න ගහමු ගේම. ආන්ටි නෝයා. ඔව් බං යමන්. පුතාට බැලන අම්මා හරි කරන්න එපයි. ආන්ටි මට නම් තේරෙන්නේ නෑ. බදරුණ දුවන්නවත් පුළුවන්ද? මයි මාමයි ගහපු ගේම් මාමා නිදාසලා ආපු කාලෙකට අහපන්කෝ. දැන් කයි ඇති. එළියෙන් ඉස්සලා යන්. දුව කිව්වනම් ඉවරයිනේ මොකද උනේ කියලා. අම්මා දැන් ඔය කී නන්ද අහන්නේ? අපි මේ ගිනි පත්තු වෙලා බලන් ඉන්නවා මහත්තයා. මෙයාට ගානක්වත් නෑ. මහත්තයා මෙයාට මොකක් හරිම වෙලා තියෙනවා. ඇඟේ සෑහෙන තුවාලක් තියෙනවා. හරි මම එයා ගත්තනින්ම ගිහලා බස්සන්න. ඒ තව දෙයක්. මොකද්ද? මාව අමතක කරන්න එපා. අනිත් එක තමයි මේ වෙච්ච කිසි දෙයක් ඔයාගේ අම්මා තාත්තටවත් කාටවත්ම දැනගන්න තියන්න එපා. හරි මාව දැන් ගිහින් අරින්න ප්ලීස්. යමු. කවුරුන්දෝ කියලා ඇසුවා අපගේ වරදේ ගැඹුරක් දැනෙනා දවසේ මොහොතක් මං සිතුවා. හරි මං කියන්නම් මොකද උනේ කියලා. හරි දැන්වත් කියනවා මොකද උනේ කියලා. නෑ මට මොකුත් උනේ නෑ. අපේ වීරෝට කතා දුව දැන් කීනද කියන්නම් කිය නොකිය ඉන්නේ. මෙයා කාවරි බේරනවා මහත්තයා. මෙතන මොකක් හරි ලොකු දෙයක් තියෙනවා.